ජීවිතය මොකක් හරි නරක දෙයක් වුණගම දෙවියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ මට විතරද මෙහෙම වෙන්නේ ඇයි හැමවෙලේම මම කරන හැම වැඩකදිම මට විතරත් නරක දේවල් වෙන්නේ වගේ දේවල් ඔයා හිතන්න ගන්නව නේද ඉතිං මේක ඇත්තටම ඔයාට විතරද වෙන්නේ එහෙම නැත්නම් මේක අපේ මොලෙන් මවන මොකක් හරි මවාපෑමක්ද ඉතින් අද අපි සිවහල සයිකොලජි YouTube චැනල් එකෙන් ඇත්තටම මේ මොකක්ද මේකදී අපිට ගන්න පුළුවන් විසඳුම මොකක්ද කියන එක කතා කරමු. මුලින්ම තේරුම් ගන්න ඕනි මේක ඔයාගේ විතරක් වැරද්දක් නෙමෙයි කියන එක. මේකට අපි මනෝවිද්‍යාවේදී කියනවා නෙගටිවිටි බයස් කියන කාරණය. ඒ කියන්නේ ඍණාත්මක නැඹුරුව. මේ අපේ මනසේ ඍණාත්මක නැඹුරුව. අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන කාරණය තමයි මානව පරිණාමය කාලයේ ඉඳලා ගල්යුගයේ කාලයේදී පවා මේ මානව මොලය හැදුනේ වෙන හොඳ දේවල් 10ක්. අපි හිතමුකෝ හොඳ දේවල් අපිට පොසිටිව් දේවල් අපේ ආස කරන අපිට ධනාත්මක දේවල් 10ක් වෙද්දී වෙන එක නරක දෙයකට අපේ මොලේ 100% ફોකස් කරන්න. උදාහරණයක් විදිහට අද ඔයා දවස පටන් ගද්දී හරිම ෆ්‍රෙෂ් කාලගුණයක් තමයි ගෙදරින් එළියට බහිද්දි තියෙන්නේ. ඒ වගේම ගෙදර අය ඔයාට හොඳින් අද කතා කරනවා. ඔය ආසම කරන කෑම ජාතියක් තමයි උදේ කෑමට හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි හිතමු එක්කෝ අද ඔයාගේ පඩි ලැබෙන දවස, එහෙම නැත්නම් ඔයාට ආසම දෙයක් ලැබෙන දවස වගේ දවසක් කියලා අපි හිතමු. ඉතින් ওই වගේ ධනාත්මක දේවල් තියෙන දවසක එක්කෝ ඔයා වැඩට පිටත් වෙන්න හදද්දී, එහෙම නැත්නම් ඔයා පන්තියකට යන්න හදද්දී ඔයාට බස් එක මිස් වෙනවා. ඔයා යන්න තියෙන බස් එක පරක්කු වෙලා එක්ක බස් එක එන්න නැත්නම් ඔයාට බස් එක මගහැරිලා. ඉතින් අර වෙච්ච හැම ධනාත්මක දෙයක්ම පැත්තකින් තියලා ඔයා ફોකස් කරනවා අයියෝ අද මගේ දවසම ඉවරයි. අද මට යන්න තිබ්බ බස් එක මිස් වුණා. මට දැන් යන්න විදිහක් නැහැ. ගියත් යන්න වෙන්න පරක්කු වෙලා. ඉතින් ඔය වගේ කාරණා හිතලා අර වෙච්ච එක නරක දෙයකට අර හැම පොසිටිව් දෙයක්ම කපා හැරලා අපේ මොලේ ફોකස් කරන්න ගන්නවා 100%ක් වෙච්ච නරක දේ ගැන. අනිත් වැදගත්ම කාරණය තමයි මේ ඇයි මටම මෙහෙම වෙන්නේ මට විතරද මේ ඍණාත්මක දේවල් වෙන්නේ කියන කාරණය ගැන අපේ මනස ප්‍රශ්නයක් වුණාම හිත ඉද්දි අපේ මයින්ඩ් එක පාරම යනවා වික්ටම් මෙන්ටැලිටි එකට. මොකක්ද මේ වික්ටම් මෙන්ටැලිටි එක කියන්නේ? මෙතනදී ඔයාගේ මනස එක පාරම අසරණ ස්වභාවයකට යනවා වගේ වෙනවා. මට මේක පාලනය කරන්න බැහැ කියන කාරණය අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක එහෙම නැත්නම් අපේ යටි හිතට මැසේජ් එකක් යනවා. මේකෙන් අපේ මනස අපේ මොලය තේරුම් ගන්නවා බැහැ. මට මේ ප්‍රශ්නය හැන්ඩල් කරන්න බෑ. මට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බැහැ කියන එක අපේ මොලේ හිතන්න ගන්නවා. හරි. අපි දැන් බලමු මේකෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? අපි මේ මෙන්ටැලිටි එක වෙනස් කරගන්නේ කොහොමද කියලා විසඳුම් කීපයක් කරගෙන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. මෙතනදී අංක 1ට අපි කරන්න ඕන දෙයක් තියෙනවා ප්‍රශ්නය වෙනස් කරන්න. මොකද්ද මේ ප්‍රශ්නය වෙනස් කරන්න කියන්නේ? සරලව කිව්වොත් මෙතනදී ප්‍රශ්නයට ප්‍රශ්නයකින් අභියෝග කරනවා. අපේ මයින්ඩ් එකට එනකොටම ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා ඔයා හිතන්න ගන්නකොට ඔයාගේ මයින්ඩ් එකට ඔයාම තව ප්‍රශ්නයක් දෙන්න අර ඇයි මට මෙහෙම වෙන්නේ කියන එක වෙනුවට මට මේකට ගන්න පුළුවන් හොඳම විසඳුම මොකක්ද? මේ වෙලාවේ මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා කාරණය ගැන ඔයා හිතන්න. එතකොට අර ඇයි මට මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නෙට අපි දෙනවා තව ප්‍රශ්නයක් මයින්ඩ් එකට අපිට මේකට ගන්න පුළුවන් විසඳුම මොකක්ද කියන කාරණය. එතකොට මෙතනදී මේ ප්‍රශ්නය වෙනස් කිරීමෙන් අපේ මනසේ ඇති වෙන අර සුපුරුදු ඇයි මටම මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නය වෙනස් කිරීමෙන් අපේ මයින්ඩ් එක ඔන්න රීසෙට් වෙනවා ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. ඊළඟ විසඳුම වෙන්නේ කන්ට්‍රෝල් මැට්‍රික්ස් එකක් භාවිත කිරීම. මේ මොකද්ද කන්ට්‍රෝල් මැට්‍රික්ස් එකක් භාවිත කිරීම කියන්නේ? මෙතනදී අපි සරලව කිව්වොත් අපේ ජීවිතේ වෙන ඕනිම සිද්ධියකදී ඕනිම සිද්ධියක් කියන්නේ ඒක පොසිටිව් දෙයක් වෙන්න පුළුවන් නෙගටිව් දෙයක් වෙන්න පුළුවන් අපේ ජීවිතේ සිද්ධ වෙන
හැම දෙයකදිම ඒ දේ කොටස් දෙකක් තියෙනවා. අපිට පාලනය කරන්න පුළුවන් දේවල් හා අපිට පාලනය කරන්න බැරි දේවල් කියන ඔය කොටස් දෙක. මෙතනදී අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් විදිහට අපේ පෞරුෂත්වය, අපි කතාබහ කරන විදිහ, අපි හැසිරෙන විදිහ, අපි අපේ ක්‍රියාකලාපයන්, අපේ චර්යාමය ගතිගුණ වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් වලට අයිති වෙනවා. අපිට පාලනය කරන්න බැරි දේවල් විදිහට අනිත් අයගේ සිතුම් පැතුම්, අනිත් අය අපිට කියන දේවල්, අනිත් අය අපි ගැන හිතන දේවල්, මේ ලෝකය ස්වභාවය, සමාජයේ යථාර්ථය වගේ දේවල් අපිට පාලනය කරන්න බැරි දේවල්. ඉතින් මෙතනදී අපි අපිට පාලනය කරන්න පුළුවන් දේවල් වෙනම තියලා අපිට පාලනය කරන්න බැරි දේවල් වෙනම තියලා අර අපිට පාලනය කරන්න බැරි දේවල් කියනකොට පෙරලා වෙන් කරලා අයින් කරනවා. අපිට උදාහරණයක් විදිහට දැන් අපි කතා කරන එන්න මේ නෙගටිව් දේවි. ඇයි මටම මෙහෙම වෙන්නේ කියන කාරණේදී අපිට පාලනය කරන්න බැරි දේවල් ටික පැත්තකින් තියලා අපිට පාලනය කරන්න පුළුවන් ටික අපේ අතට අරගෙන ඒ දේ අපි හරි විදිහට පාලනය කරනවා. අපේ මේ නෙගටිව් මෙන්ටැලිටි එකට අනිත් විසඳුම තමයි ග්‍රැටිටියුඩ් රීසෙට් කිරීම. මොකක්ද මේ ග්‍රැටිටියුඩ් රීසෙට් කරනවා කියන්නේ? මෙතනදී අපි අපිට නෙගටිව් දෙයක් වුණා කියමුකෝ. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අපි ගමනක් යනදී බස් එක මිස් වුණා, එහෙම නැත්නම් අපි අසනීප වුණා. ඔය වගේ කාරණයකදී අපි කොලයක් අරගෙන ඒ කොලේ ලියනවා ඒ වෙලාවේ අපිට සිද්ධ වෙන අපි ළඟ තියෙන පොසිටිව් නැත්නම් ධනාත්මක දේවල්. උදාහරණයක් විදිහට තාමත් පණපිටින් ඉන්න එක. ඉතින් කොවිඩ් වසංගතාව ඒවගේ බේරිලා තාමත් පණපිටින් ඉන්නවා. මට මොන අනතුරුණත් මොන අසනීපුණත් මම තාමත් පණපිටින් ඉන්නවා. ඒ වගේ දේවල් ඊට අමතරව මට ආදරය කරන්න ඉන්න අය, මට කරදරයක් වුණාම හොයලා බලන්න ඉන්න අය, මගේ ළඟ තියෙන බත්කම් වගේ දේවල් ඔය කොලේ ලියනවා. හැබැයි සමහර වෙලාවට ඔයාට ප්‍රායෝගිකව මේක කොලේක ලියන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි පොදු ප්‍රවාහන සේවයක යද්දී, ඔයා මොකක් හරි රැකියා වැඩක නිරත වෙද්දී, මොකක් හරි පන්තියක ඉද්දී ඔයාට බැරි වෙන්න පුළුවන් මෙතනදී කොලේක ලියන්න. ඉතින් මේ ග්‍රැටිටියුඩ් රීසෙට් එක ඒ වෙලාවට ඔයා මයින්ඩ් එකෙන් කරන්න. ඔයාට වෙලා තියෙන පොසිටිව් දේවල් ඒ වෙලාවට හිතන්න ගන්න. එතකොට ඇයි මටම මෙහෙම වෙන්නේ කියන එක පැත්තකට ගිහිල්ලා මොලය පොසිටිව් වෙනවා. හරි, මටම මේ දේ වුණා කමක් නෑ, මගේ ළඟ මේ වගේ පොසිටිව් දේවලුත් තියෙනවන්නේ කියන කාරණය එතනදී අපේ මයින්ඩ් එක තේරුම් ගන්නවා. මතක තියාගන්න, ජීවිතයේ ප්‍රශ්න එන්නේ ඔයාව වට්ටන්න, ඔයා මේ ලෝකෙන් නැති කරන්න නෙමෙයි. ජීවිතයේ ඔයාට ප්‍රශ්න එන්නේ ඔයාව නෙක්ස් ලෙවල් එකේ මනුස්සෙක් කරන්න, නෙක්ස් ලෙවල් එකට ඔයාව අප්ග්‍රේඩ් කරන්න. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ අපේ ජීවිතයටන ප්‍රශ්න කියන්නේ අපේ ජීවිතේ අපිට හදාගන්නෙන ගෝල්ඩන් චාන්සස් කියන එක. අද වීඩියෝ එක ඉවර වෙන්න කලින් මම පොඩි කතාවක් කියන්න. අපි හැමෝම දන්නවා අපි අතරින් වෙන් වෙච්ච ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහත්මයා. මෙතුමා එක ඉන්ටර්වියු එකදී කියනවා අපේ ජීවිතෙත් නිකන් කම්මලක තැලෙන රත්විච්ච යකඩයක් වගේ. යකඩ තැලිලා දැඩි උෂ්ණත්වයකට භාජන වෙලා තමයි ශක්තිමත් අවිආයුධ නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේ අපේ ජීවිතයට ප්‍රශ්න ඇවිල්ලා අපේ මේ ජීවිතය කොලිටි ස්ටෑන්ඩර්ඩ් ජීවිතයක් බවට පත්වෙනවා. ජීවිතයට ප්‍රශ්න එන්න අපේ ජීවිතය කැලිලා පොඩි වෙන ඇති. හැබැයි ඒකෙන් අපේ ජීවිතයට හම්බෙන පන්නරය, අපේ ආත්මයට ලැබෙන පෞර්ෂත්වය ගොඩක් ඉහල එකක් කියන එක එතුමා ඒ ඉන්ටර්වියු එකේදී කියනවා. ඉතින් අද මේ වීඩියෝ එක බලලා ඇයි මටම විතරක් මෙහෙම වෙන්නේ කියන එක හිතන්නටුව මෙතනින් එහාටවත් වාගේ ජීවිතේ ඒ එන ප්‍රශ්නවලට විසඳුම් ගන්න, මට විතරක් මෙහෙම වෙන්නේ ඇයි කියන එක හිතන්නතුව ඒකට කරන්න ඕනි හරිමදේ දැන් ඔය අනිවාර්යෙන්ම දන්නවා.
එනම් ඔයාට මේ වීඩියෝ එක බලද්දි හිතුන දේවල් වගේ ජීවිත ඇති වුණ ප්‍රශ්න ඔයාට තියෙන ගැටලු මේ වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එක දාන්න. ඒ වගේම මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා Facebook page එක follow කරන්න. මම කවිෂ්ක ජයලත් තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.